ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් තව දවස් ටිකකින් අපේ සාමාන්‍ය පෙළ විභාගය පටන් ගන්නවා. ඉතින් මේ දවස් ටික හරි අපි ප්‍රයෝජනයට ගත්තොත් අපේ ප්‍රතිඵලය හොඳට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් අද මම කියලා දෙන්නේ මේ වීඩියෝ එකකින් විභාගයේ සාර්ථකව ලියන්න පුළුවන් වැදගත් උපදෙස් ටිකක්. ඒක නිසා වීඩියෝ එක අවසන් වෙනකන් බලන්න. මුලින්ම ඔයා විභාගයට බය වෙන්න එපා. මම තාම පාඩම් කරලා මදි, සිලබස් එකක් තාම ඉවර කරලා නැහැ කියලා මෙන්න මේ විදිහට හිතන එක සාමාන්‍යයි. හැබැයි එහෙමයි කියලා අපි විභාගයට බය වුණොත් අපි පාඩම් කරන දෙයක්වත් අපිට මතක තබා ගන්න බැරි වෙනවා. ඒ නිසා මුලින්ම හිත සංසුන් කරගෙන ඉස්සරහට හොඳ සැලැස්මක් හදාගෙන පාඩම් කරන්න අපි ලැහැස්ති වෙන්න ඕනි. ඊළඟට අලුත් පාඩම් දැන් ආය අලුතින් පටන් ගන්න යන්න එපා. ඉතින් විභාගයට තව දවස් ටිකයි නම් තියෙන්නේ. අපි මේ වෙනකන් කරලා නැති පාඩම් අලුතින් පටන් ගන්න යන්න එපා. දැනට කරපු පාඩම් ටික හොඳට නැවත නැවත බලන්න. ඊළඟට වැදගත්ම දෙයක් තමයි පසුගිය ප්‍රශ්න පත්තර කරන එක. අඩුම තරමේ වසර 5ක 10ක හෝ ප්‍රශ්න පත්තර ටිකක් අරගෙන ඒවාට පිළිතුරු ලියන්න. ඊට පස්සේ ඔයා ලියපු ඒවා හරිද වැරදිද කියලා බලලා ඒව හදාගන්න. මෙහෙම කළොත් ප්‍රශ්න එන ආකාරය හොරු වෙනවා, කාලය හරියට කළමනාකරණය කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අපේ හිතේ විශ්වාසයත් වැඩි වෙනවා. ඉතින් තවත් වැදගත් දෙයක් තමයි ඔයාට අමාරුයි කියලා හිතන සබ්ජෙක්ට් එකට වැඩි අවධානයක් යොමු කරන එක. ඔයාට දැනටමත් ලේසි පහසු හොඳ විෂයන් තියෙනවා නම් නැවත නැවත ඒව කරලා වැඩක් නැහැ. අමාරු විෂය ගොඩ දාගන්න එක තමයි මෙතනදී වැදගත් වෙන්නේ. ඒක නිසා ඔයාට අමාරුයි කියලා හිතන විෂයට වැඩි අවධානයක් යොමු කරලා පාඩම් කරන්න. ඊළඟට අපි පාඩම් කරනකොට සැලැස්මක් හදාගෙන පාඩම් කරන්න ඕනි. දවසට පැය 12ක් පාඩම් කරනවා කියලා ලොකු සැලැස්මක් හදාගෙන පාඩම් කරන්න පටන් අරගෙන ඒක දවස් 2කින් නවත්තන්න එපා. ඒ වෙනුවට දවසට පැය 6ක් පැය 8ක් අතර සාර්ථකව කරන්න පුළුවන් සැලැස්මක් හදාගන්න. ඒ පාඩම් කරන අතරතුර විනාඩි 45ක් පාඩම් කරලා විනාඩි 10ක් වගේ පුංචි විවේකයක් ගන්න. ඉතින් ඒ තුලින් පාඩම් කරන දේ මතක තියාගන්නත් පුළුවන්. අපේ මනසටත් විවේකයක්, සැහැල්ලුවක් ඒ තුලින් ලැබෙනවා. ඊළඟට රෑ 2-3 වගේ වෙනකන් පාඩම් කරනවා නම් ඔයත් ඒ පාඩම් කරන එක මේ විභාග දවස් ටිකේ නතර කරන්න. මොකද නිින්ද අඩු වුණොත් විභාගයේදී අපි පාඩම් කරපු දේවල් අමතක වෙන්න පුළුවන්. ඒක නිසා අවම වශයෙන් මේ විභාගයේ පැවැත්වෙන කාලවකවානුවේදීවත් පැය 6ක් 7ක් නිදා ගන්න. ඊළඟට විභාග ශාලාවේදී අපි මතක තියාගන්න ඕනි අපිට ප්‍රශ්න පත්‍රය ලැබුණාට පස්සේ මුලින්ම අපිට පහසු ලේසි ප්‍රශ්න ටික ඉස්සෙල්ලාම කරන්න. අමාරු ප්‍රශ්නයක හිර වෙලා ඉන්නේ නැතුව අපි දන්න අපිට සරල ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්න ටික අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ. ඒ වගේම තමයි අවසානයේදී විනාඩි 10ක් විනාඩි 5ක් වගේ තියාගන්න ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියුවට පස්සේ පිළිතුරු පත්‍රයේ නැවත වතාවක් බලන්න පිළිතුරු හරියට ලියලා තියෙනවද, පැහැදිලිව පිළිවෙලට ලියලා තියෙනවද කියලා බලන්න. ඉතින් මේ සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ ඔයාගේ ජීවිතය සම්පූර්ණයෙන් තීරණය කරන එකක් නෙවෙයි. හැබැයි මේකෙන් ඔයාට පිළිවෙල, කැපවීම, විශ්වාසය කියන දේ ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් මේ විභාගය තව දවස් ටිකකින් පැවැත්වෙනවා. ඒ දවස් ටික හොඳට ප්‍රයෝජනයට අරගෙන හොඳට පාඩම් කරන්න. ඉතින් මේ වීඩියෝ එකත් ඔයාලට වැදගත් වුණා නම් යාළුවොත් එක්කත් බෙදා ගන්න අමතක කරන්න එපා.
අපේ channel එකත් subscribe කරන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න, comment එකක් දාන්න. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.